welcome to my channel. මම මගේ යාළුවා අද යනවා එළියට. ඉතින් අපි දැන් යන්නේ ෆිල්ම් එකක් බලන්න. මොකද අපේ සිහිනතරු කුමාරයාගේ ෆිල්ම් එකක් ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් අපි දැන් යනවා ඒක බලන්න. ඉතින් මම ආවා. මම ගියේ ගම්පහට. ඉතින් මගේ නිලරතිය නිකන් තමයි මම මේ බලන් ඉන්නේ. අන්න මගේ නිලරතිය ඇවිල්ලා. ඉතින් දැන් අපි දෙන්න යනවා ෆිල්ම් එක බලන්න. මුලින්ම ෆිල්ම් එක බලන්න නෙමෙයි යන්නේ. මුලින්ම යන්නේ කන්න. මොකද කෑමනේ අපේ ප්‍රථම රාජකාරිය නේද. ඉතින් තම 100ක් විතර කතා කරා යන්න ඕනේ කියලා මෙහෙ යන්න ඕනේ කියලා කිව්වා. අන්තිමට 100 එකක්වත් යන්නේ නැහැ. මේ එහෙම කතා කරගත්ත එකක් තමයි. ෆිල්ම් එකක් බලන්න ගොඩව දවස් ඉඳන් හිටියට හරියන ෆිල්ම් එක සෙට් වෙන්නේ නැහැ. ඉතින් හේමල්ගේ ෆිල්ම් එකක් ඇවිත් යනවා කියු නිසා මගේ යාළුවගේ ඉල්ලීම මත අපි දෙන්න ඒක බලන්න තීරණය කරා. ඉතින් මුලින්ම ගියා අපි පීසා හට් එකට. මොකද අපි දෙන්න කාලා හිටියෙත් නැහැ. මොකද උදේ මගේ බෑග් කී වැඩ වගේක් තිබ්බ නිසා මට කන්න ටයිම් එකක් තිබෙත් නැහැ. ඉතින් අපි දෙන්න පීසා එකක් ඕඩර් කරා. ඒක කාලා තමයි අපි ගියේ. ඉතින් එළියට ආවට පස්සෙත් ඉතින් හරි රිලැක්ස්. මොකද අපි හැමෝම වැඩට යනවා, ගෙදර යනවා. ඉතින් ඒකාකාරී ජීවිතයක් නේ ගත කරන්නේ. ඉතින් එළියට ගියාට පස්සේ පොඩක් හරි රිලැක්ස් එකක් තියෙනවා. මේ නිදි මගේ යාළුවා මගේ දුක්ෙන් සිටේදී හැම දෙයකම ඉතින් මට ඉන්නේ මෙයා. ඉතින් පීස් එකත් ඕඩර් කරපු පීස් එකත් ආවා. හැබැයි දෙච්චරම ඉතින් ලොකුවට සෙට් උනේ නැහැ. ලොකුට හක් තිබ්බේ නැහැ. ඉතින් බඩගිනි නිසා කෑවා. කොහොමත් පීසා හට් එකේ පීසා නම් ඉච්චර රහන කාලා තියෙන කට්ටිය දන්නවා. ඉතින් මන්න සෙට් වෙන්නේ ඩොමිනෝස් එක පිට නම් පීසා නම් රහයි. ඉතින් අපි කාලා තමයි ෆිල්ම් එක බලන්න යන්න හැදුවේ. ඉතින් ඊට පස්සේ අපි හොල් එකට ආවා. ඉතින් ගොඩ කාලෙට පස්සේ තමයි මෙතනට ආවේ. මොකද මම හිතන්නේ මෙතනට ආවේ ඔෆිස් එකේ අපි ස්ටාෆ් එකත් එක්ක අපි ආවා. ඒත් මම හිතන්නේ අවුරුදු දෙකකට විතර කලින්. ඉතින් ඒ වෙනකොටත් කට්ටිය හිටියා. හැබැයි අපි හිතන්නේ නැතුණාට ෆිල්ම් එක ගොඩක් අය බලනවා. එළියෙන් බලපුවම පේන්නේ වතුරට ආතල් එකේ පින ඉන්නවා කියලා. හැබැයි යකට ගිහිල්ලා බලපුවම තමයි පේන්නේ වතුරට බැලන්ස් එකේ ඉන්න කොහොම ගේමක් ගන්නවද කියලා. අතුම ගාන්නේ මම කරන්න කැමති දේවල් මට කරන්න ඉඩ දෙන්න. තමස මට මගේ ආලු ආසේ ගන්න දුන්නා. මට බොන්න දුන්නා. අතුම ගාන්නේ මට මගේ නිකාසේ පාරේ බහලා යන්න ඉඩ දුන්නා. නෑ. අපරාධෙම මගේ ජීවිතේ. ඉතින් ෆිල්ම් එක ලස්සනයි. බලපු නැති අය බලන්න. ඉතින් හේමල්ගේ ඇක්ටින් එකට ගොඩාක් අය කැමතිනේ. එතන ගොඩක්ම හිටියෙත් පොඩි ළමයි තමයි. මොකද එයාට ඉතින් කවුරුත් කැමතිනේ. ඉතින් බලන්න බලපු නැති අය ඒකේ ගන්න පුළුවන් දේවලුත් තියෙනවා. ගන්න ඕන නැති දේවලුත් තියෙනවා. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. ආයෙමත් දවසක හම්බෙමු. Thank you for my watching.